YouTube එකට දැම්මා මගේ කන්වොකේෂන් ඩේ බ්ලොග් එක. අනේකට මෙන්න මෙහෙම ලස්සන ෆීඩ්බැක්ස් මට හම්බුණා. මං පාඩම් කරේ කොහොමද? මං ඒ 4 years වැඩ කරේ කොහොමද කියලා කියලා. මෙන්න මේ වීඩියෝ එක අන්න යාලට. මුලින්ම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. මම හසිනි අනුරාධි. මම ග්‍රැජුවේට් වුණා ෆස්ට් ක්ලාස් එකක් අරගෙන බැච් ටොප් වෙලා. මගේ ඩිග්‍රී එක business management specialized for project management. මගේ යුනිවර්සිටි එක NSBM Green University එක. එද්දී මට 3 years plus work experience තියෙනවා project manager කෙනෙක් විදිහට IT industry එකේ. සහ මම CAPM complete කරා. ඒ තමයි මගේ background එක මේ වීඩියෝ එක කරා. First thing first, your first class start from the first year onwards. ඔයාගේ first year එකේ ඉඳන්ම ඔයාගේ first class එක තීරණය වෙනවා. ඒක නිසා first year එකේ ඉඳන්ම වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඊළඟ point එක lecture notes හදන විදිහ. lecture notes උත් හරියට තියාගන්න ඕනි. මොකද exam වලදී අනිවාර්යෙන්ම ඒක වැදගත් වෙනවා. ඔයාගේ assignment group එක ඔයාගේ ළඟින්ම ඉන්න ඔයා ආශ්‍රය කරන ඔයාගේ ළඟම ඉන්න යාළුවෝ. ඔයා ආශ්‍රය කරන යාළුවෝ ඔයාගේ assignment group එක අනිවාර්යෙන් decide කරනවා ඔයාගේ class එක. ඔයා ළඟින්ම ආශ්‍රය කරන යාළුවාට පුළුවන් first class එකේ ඉන්න ඔයාව general එකට අරන් යන්නත් second upper එකේ ඉන්න ඔයාව first class එකට ගෙනහිල්ලා batch stop කරන්න. ඒකට research එක කරන්න ඔයා ආස කරන ඔයාට කරන්න කැමති හිතන topic එකක් තෝරගන්න. internship එක 6 month වලට වඩා පුළුවන් නම් කරන්න internship එක continue කරන්න. මොකද ඒක ලොකුම advantage එකක්. ඔයා degree එක ඉවර වෙලා job එකක් කරන්න යද්දි. මේ tips වල in detail මේ tips හොඳටම explain කරලා මම වීඩියෝ එක දැම්මා YouTube එකට. ඒක බලන්න. ඒකේ තියෙනවා මම හරියටම මොනවද use කරපු tips and tricks ඒ අවුරුදු 4 දී සහ මගේ experience එක. Bye.